අයිබෝන් සුබ දවසක්. අද අපි යන්නේ ඕස්ට්‍රේලියාවේ තිබෙන ලෝකයේ ප්‍රසිද්ධම සහ භයානකම කාන්තාර මාර්ගයක් වන කැනින් ස්ටොක් රූට් වෙත. මේ සාමාන්‍ය මාර්ගයක් නොවේ. මේ මිනිසාගේ දරහා ගැනීම, ධෛර්යය හා කාන්තාරයේ කුරුරු ස්වභාවය එකට පෙන්වන ඉතිහාසයකි. අපි ඒ අභිරහස් ගමන දැන් ආරම්භ කරමු. ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයේ ලෝකයේ වඩාත්ම හුදකලා භූමි ප්‍රදේශවලින් එකක් ලෙස සැලකෙනවා. එහි විහිදී තිබෙන රතු වැලි කඳු, නිමක් නැති කාන්තාර සහ විහිලි පරිසරය අතරින් දිවෙන මෙම කැනින් ස්ටොක් රූට් අද ලෝකයේ දිගම ඓතිහාසික ගව දාවන මාර්ගය ලෙස සැලකෙනවා. මෙහි දිග කිලෝමීටර් 1850කට වැඩි. ඒ බටහිර ඕස්ට්‍රේලියාවේ විලූනා ප්‍රදේශයෙන් ආරම්භ වී බිලිලියුනා ප්‍රදේශය දක්වා දිවෙනවා. නමුත් මේ මාර්ගය හදලා තිබුණේ සංචාරකයන් වෙනුවෙන් නොවේ. අදින් වසර 100කට පෙර ඕස්ට්‍රේලියාවේ ගවපාලකයන්ට තම ගව රංචු දකුණේ වෙළඳ පොළවල් වෙත රැගෙන යාම සඳහා ආරක්ෂිත මාර්ගයක් අවශ්‍ය වුණා. එම වගකීම බාර දුන්නේ ගවේෂකයෙකු වූ ආල්ෆ්‍රෙඩ් කැනින්ටයි. 1906 වසරේදී ඔහු කණ්ඩායමක් සමග මෙම භයානක කාන්තාරය තුළ ගවේෂණයක් ආරම්භ කළා. එම ගමන කිසිසේත් පහසු එකක් නොවුණා. උණුසුම, ජල හිඟය, වැලිකුණාටු සහ අතිශය දුෂ්කර භූමි නිසා සෑම දිනකම ජීවිතයත් මරණයත් අතර සටනක් වටපත් වුණා. කෙසේ වෙතත් අවසානයේ ඔහු සාර්ථක වුණා. මෙම මාර්ගය පුරා ජලය ලබාගත හැකි වෙන ලෙස ලිං 50කට වැඩිය ප්‍රමාණයක් ඉදිකරනු ලැබුවා. ඒ කාලේ එය ඉංජිනේරු විද්‍යාවෙත් ගවේෂණ ඉතිහාසයේත් විශාල ජයග්‍රහණයක් ලෙස සැලකුණා. නමුත් මේ මාර්ගයේ ඉතිහාසයට තවත් පැත්තක් තිබෙනවා. බොහෝ ආදිවාසී ජනතාවට මෙම ලිං ඉදිකිරීම නිසා ඔවුන්ගේ සම්ප්‍රදායික ජල මූලාශ්‍ර වෙනස් වුණා. ඒ නිසා කැනින් ස්ටොක් රූට් කියන්නේ ගවේෂණය ජයග්‍රහණය පමණක් නොව ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ඉතිහාසය සමග බැඳුණු සංවේදී කතාවක් වෙනවා. ඒත් මේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අදත් මෙම මාර්ගය හරහා ගමන් කරන සංචාරකයන්ගේ ජීවිත අවදානමකට මුහුණ දෙන්නේ ඇයි? දැන් ඔබ හිතන්න, ඔබගේ වාහනයේ ඉන්ධන ටැංකිය අඩක් විතරයි. අවට බැලුවොත් රතු වැලි කඳු විතරයි. ජංගම දුරකථනයේ සිග්නල් පද්ධති නැහැ. කිලෝමීටර් 100 ගණනක් ඇතුළත කිසිම නගරයක් පෙනෙන්න ලැබෙන්නේ නැහැ. මේක තමයි අදත් කැනියන් ස්ටොක් රූට් හරහා යන සංචාරකයන්ට මුහුණ දීමට සිදුවන යථාර්ථය. මෙම මාර්ගය සාමාන්‍ය කාර්යකින් යා හැකි පාරක් නොවේ. ශක්තිමත් ෆෝර්ඩ් වාහනයක්, අමතර ඉන්ධන ප්‍රමාණවත්, ජලය සහ අමතර ටයර්, වාහන අලුත් වැඩිය උපකරණ, හදිසි සංනිවේදන උපකරණ අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අධ්‍යක්ීම් ඇති සංචාරකින් පවා එක් පුද්ගලයෙකුට දිනකට අවම වශයෙන් ජල ලීටර් 6 සිට 8 දක්වා රැගෙන යන්න නිර්දේශ කරනවා. ගිම්හානේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට ආසන්න වෙන්න පුළුවන්. දිවා කාලයේ වාහනයෙන් පිටතට මිනිත්තු කිහිපයක් පවා සිටීම ඉතා අසීරු අත්දැකීමක් වෙන්න පුළුවන්. මේ මාර්ගයේ වැලිකඳු 100 ගාණක් තිබෙනවා. ඒ නිසා ප්‍රිය පැදවීමේදී සාමාන්‍ය මාර්ගයකට වඩා ඉතාමත් අපහසුයි. වැරදි වේගයකින් වැලිකඳකට නැගොත් වාහනය හිර වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම වුණොත් සමහර අවස්ථාවල උදව් ලැබෙනකම් පැය ගණන් හෝ දින ගණන් බලා සිටීමට සිදු වෙනවා. කාන්තාරය කියන්නේ උණුසුම විතරක්ම නෙවෙයි. විශේෂයිත සර්පයන්, මකුළුවන් සහ වෙනත් කාන්තාර සතුන්ද මෙහි ජීවත් වෙනවා. නමුත් ඒ හැම දෙයකටම වඩා භයානක දේ වෙන්නේ හුදකලාවයි. දින ගණනාවක් තිස්සේ වෙනත් වාහනයක්වත් නොදැක ගමන් කරන අවස්ථා තිබෙනවා.
ගමන ආරම්භ කිරීමට පෙර සෑම වාහනයක්ම හොඳින් පරීක්ෂා කරනවා. ඉන්ධන ප්‍රමාණය, ජලය, ආහාර සහ හදිසි උපකරණ කීප වතාවක්ම නැවත පරීක්ෂා කරන එක සාමාන්‍ය පුරුද්දක්. මොකද මේ කාන්තාරයේදී කුඩා අත්වැරදීමක් පවා විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඒත් මේ සියලුම අවදානම් තිබියදී සෑම වසරකම ලෝකයේ විවිධ රටවල් වලින් ත්‍රස්තජනක ගමන්වලට කැමති සංචාරකයන් කැනියන් ස්ටොක් රූට් වෙත පැමිණෙනවා. ඔවුන්ගේ අදහස ඒකයි. මේක ලෝකයේ අමතක නොවන කාන්තාර ගමනක්. අද කැනියන් ස්ටොක් රූට් ගවරංචුව ගෙන යන මාර්ගයක් නොවුනත් ඒ ලෝකයේ වඩාත්ම දුෂ්කර සහ ප්‍රසිද්ධ ඕෆ්-රෝඩ් ගමන් මාර්ගවලින් එකක් ලෙස සැලකෙනවා. සම්පූර්ණ මාර්ගය අවසන් කිරීමට බොහෝ සංචාරකයන් සති 2-3 අතර කාලයක් ගත වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. හේතුව මේ මාර්ගයේ වේගයෙන් ගමන් කිරීම ඉතා අපහසු නිසා සහ වැලිකඳු, ගල් සහ අසමතල මාර්ග නිසා සෑම කිලෝමීටරයකම ඉතා පරිස්සමෙන් පසු කරන්න සිද්ධ වෙනවා. ගමන අතරතුර ඔබට දකින්න ලැබෙන්නේ නිමක් නැති රතු වැලිකඳු, විශාල ලුණු තැන් සහ වියලි ගංගා මාර්ග, දුර්ලභ කාන්තාර ශාක සහ රාත්‍රියේ අතිශය පැහැදිලි තරු පිරුණු අහසක්. ලෝකයේ බොහෝ ස්ථානවල, නගරවල ආලෝකය නිසා තරු පැහැදිලිව නොපෙනුනත් මෙහි රාත්‍රියක අහස බැලුව විට ඔබට මන්දාගිනි පවා ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන්. එහෙත් මේ සුන්දරත්වය පිටුපස සැඟවුණු අනතුරු කිසිවෙකට අමතක කරන්න බෑ. එක් වැරදි තීරණයක් නිසා ප්‍රමාණවත් ජලය නොරගෙන යාම, වාහනය නිසි ලෙස සූදානම් නොකිරීම හෝ කාලගුණය නොසලකා හැරීම ජීවිතයට අවදානමක් වෙන්න පුළුවන්. ඒ නිසාම කැනියන් ස්ටොක් රූට් ගමනට පිටත් වන බොහෝ දෙනා මේක වික්‍රමාන්විත සංචාරයක් ලෙස පමණක් නොව ස්වභාව ධර්මයට ගරු කිරීමේ පාඩමක් ලෙසත් සැලකනවා. මෙම මාර්ගය අපට මතක් කරලා දෙන්නේ නවීන තාක්ෂණයක් තිබුණත් ස්වභාව ධර්මය ඉදිරියේ මිනිසා තවමත් කුඩා බවයි. අසීමිත කාන්තාර, නිහඬ පරිසරය සහ දින ගණනාවක් පුරා උදකලාව ගමන් කරන අත්දැකීම් ජීවිතයේ එක්වරක් අත්විඳීමට බොහෝ දෙනා සිහින දකිනවා. නමුත් එය සිහිනයක් පමණක් නොව නිසි සැලසුම්, අත්දැකීම් සහ වගකීමක් අවශ්‍ය කරන ගමනක් ලෙස තමයි සැලකෙන්නේ. ඉතින් යාළුවනේ, ඔබට අවස්ථාවක් ලැබුණොත් ලෝකයේ මේ වගේ භයානකම සහ විස්මිත කාන්තාර මාර්ගයක් ගමන් කරන්න ඔබ කැමතිද? ඔබේ අදහස පහළ කමෙන්ට් අපට කියන්න. අද වීඩියෝ එක ඔබට රසවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවමත් මානව ලෝකයේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න, bell icon එක on කරන්න. ඊළඟ වීඩියෝ තවත් අద్భుත ස්ථානයක් සමග නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්.